සුබ දවසක් වේවා මා හිතවත් මිතුරුනි. පෙන්කිත වපුරම YouTube නාලිකාවෙන් අදත් ඕගොල්ලන්ට මම විශේෂ වීඩියෝවක් ගේනවා. ඒ වීඩියෝ ගේන්නෙත් මේ ස්ථානයේ මේට ප්‍රථමත් මේ ස්ථානයකට මම වීඩියෝවක් සඳහන් කළා තිනවා. ඒ වීඩියෝවත් සඳහන් කරේ මේ ස්ථානයේ බෝධීන් වහන්සේට බෝධිඝරයක් හදාගන්න තමයි මම ඉල්ලලා බෝධි මේ වීඩියෝ කරේ. ඉතින් ඒකට අද උපකාරයක් වශයෙන් දානපතියන් සහ ගම්වාසීන් එකතු වෙලා මේ බෝධිඝරය හදන්න තමයි අද ලෑස්ති වෙන්නේ. අද මැදින් පොහෝ දින තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරන්න යන්නේ. ඒ නිසා අද දින 9:50ට පමණ තමයි මේ මුල්ගල තියන්න කාල වේලාව තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේකට උදව් කරන්න. මේක වීඩියෝ දැක්කහම ඕගොල්ලෝ මේ වීඩියෝවේ මෙහෙණින් වහන්සේගේ දුරකථන අංකය මම සඳහන් කරනවා. ඒ මෙහෙණියන් වහන්සේ සමග කතා බහස් කරලා ඕගොල්ලන්ට පුළුවන් උදව් කරන්න සිමෙන්ති කොට්ටයකින් කම්බියකින් එහෙම නැත්නම් වැලි ටිකකින් ගල් ටිකකින් එහෙම නැත්නම් බාසුන්කට කුලියක් ගෙවන විදිහට හරි මොනාකාරයකින් ඕගොල්ලන්ට උදව් කරන්න. එහෙම නැත්නම් රුපියල් 100කින් හරි උදව් කරන්න පුළුවන්. මේ මෑණියන් සමග කතා බහ කරලා මේ මෑණියන්ට සමග උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යන් වීඩියෝ ඉතුරු ටිකට. මේ ඕගොල්ලන්ට පේන්නේ ඔය ඈතින් පේන්නේ බෝධීන් වහන්සේගේ මේ දවස්වල නම් පත්‍ර හැලෙනවා හැම බෝධීන් වහන්සේ නමකම. ඉතින් මේ පත්‍ර හැලෙන කාලේ ඉතින් දැන් පත්‍ර හැලිලා අවසානයේට තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ පේන්නේ තමයි පත්‍ර නැතුව ඒ වේලි ආකාරයට තියෙන බෝධීන් වහන්සේ. නමුත් තව අප්‍රේල් මාසේ පහුවෙච්ච ගමන්ම නැවත පත්‍ර දළු දාලා ලියලා එන්න ගන්නවා. ඉතින් අවුරුද්ද දෙපාරක් විතර බෝධීන් වහන්සේලාගේ පත්‍ර වීරපත් වෙනවා. මේ තියෙන බෝධීන් වහන්සේගේ මුල් ශාඛා මේ බලන හොඳට ලස්සනටම තියෙනවා. මේකට අවුරුදු 4500ක් විතර පැරණි කියලා තමයි මේ ගම්වාසීන් නම් කියන්නේ. ඊටමත් හාස්කම් තියෙන බෝධීන් වහන්සේ නමක්. ඕගොල්ලෝ එන්න මේ බලන්න මේ කුරුණෑ දිස්ත්‍රික්කයේට කුරුණෑගල නගරේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර වගේ තමයි දුරක තියෙන 7-8ක් වගේ තමයි. ඉතින් මේ ස්ථානට එන්න පුළුවන් ඕන කෙනෙකුට ඔය මෙහෙණින් වහන්සේගේ දුරකථන අංකයත් මම සඳහන් කරලා තියෙනවා මුලින්ම. මෙහෙණින් වහන්සේ සමග කතා බහ කරලා උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. ඒ වගේම මම මේකේ මේ බෝධිඝරය හදාගන්න කියලා මුලින්ම වීඩියෝවක් දැම්මා. ඒ වීඩියෝවත් ඔයගලන්ට බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි ඒ ලින්ක් එකක් දාන්න. ඒ ලින්ක් එකට ගිහිල්ලා මේ ස්ථානයේ මූලාරම්භය කියන්නේ කොළ හැලෙන්න ඊට ප්‍රථම දාපු වීඩියෝ මාලාව ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ බලන්න තාම සුන්දර පරිසරයක තියෙන්නේ මේ බෝධීන් වහන්සේට එහා පැත්තෙන් හදලා තියෙන මේ පිළිම වහන්සේ කුටිය තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒක මැදි කරලා තමයි මේ බෝධිඝරය හදන්න යන්නේ. ඉතින් අටපට්ටම් විදිහට ආකාරයකට තමයි මේක මේ කණු හදවලා ඒක උඩ බීම් ගිහිල්ලා ඒකෙන් තමයි ගල් බැඳලා මේ ලස්සනට හදන්න යන්නේ. හදලා ඉවරුනාට පස්සෙත් මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් බලන්න. ඕගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ වීඩියෝ බලලා ඔබලාගේ ඉන්න අනිත් හිතවතුන්ටත් මේක බෙදා හරින්න ෂෙයා කරලා දෙන්න. ඒ වගේම පුළුවන් කෙනෙකුට උදව් කරන්න කියලා කියන්නේ මේ මෑණියන් සම කතා කරලා පුළුවන් විදිහකට ඕගොල්ලන්ට පුළුවන් රුපියල් 100කින් හරි කමන්නේ ආධාරයක් කරලා මේ ඉතුරු වැඩි කරගන්න කටයුතු සලසා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේකට සෑහෙන මුදලක් යනවා. ඉතින් ඒ නිසා මේ කට්ටිය ගල් එහෙම වැලි එහෙම පාර ගත්ත කට්ටිය ගෙනත් දීලා තියෙනවා. ඉතින් තව වැලි නම් එකයි ලැබිලා තියෙන්නේ ඒක ලෝඩ් එකයි. ඉතින් තව වැලි අවශ්‍ය වෙනවා. වැලි ලෝඩ් තව 3-4ක් විතර. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වැලි හෝ ගල් හෝ කම්බි හෝ සිමෙන්ති හෝ එහෙම නැත්නම් මුදලින් හරි කමන්නේ ආධාරයක් කරලා ඕගොල්ලන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්න අපි නිවන් දකින්න යනතුරුම අපට පින් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. නැතිනම් ඒ නිවන් දකින්නට බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා මේ බලන්න මේ බෝධීන් වහන්සේගේ මුල් රෝපණය වෙලා තියෙන ආකාරය ඉතාමත් දර්ශනීය ලෙස මනරම් ලෙස ඒ මුල් විහිදිලා තියෙනවා. මේ අවුරුදු ඉතාමත් 4500කට පමණ ප්‍රථම ඇතිච්ච මේ බෝධීන් වහන්සේ නමක්. ඒකේ මහා කඳවල් කඩාම වැටිලා ඊට පස්සේ අතු ලීලා දාලා තියෙන්නේ. දැන් මේක පත්‍ර තිබ්බනම් මේකට ඉතාමත් මනස්කාන්ත දර්ශනීය පසුබිමක් මේ ස්ථානේ
පෙන්눔 කරන්නේ හොඳට සෙවණ තියෙන ස්ථානයක්. ඒ නිසා ඕගොල්ලෝ මේ ස්ථානට උදව් කරලා ඕගොල්ලෝගේ ජීවිතයත් මෙලොවත් පරලොවත් දෙකම සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් ඕගොල්ලෝ අපි මේ වීඩියෝ ඉතුරු ටික බලමු. පුළුවන් කෙනෙකුට මේකට උදව් කරන්න කියලා ඔයගොල්ලෝ කියන්න ඕගොල්ලන්ගේ යාළු හිත මිත්‍රාදීන්ටත් මේක දෙන්න බෙදාහරින්න ඔයාලට කියන්න උදව් කරන්න කියලා ඒ මේනින් වාසේ සම කතා බහ කරලා මේ කරන දෙයක් ඔයගොල්ලන්ට කරන්න මේ තියෙන්නේ මේ අද දින නිදන් වස්තු තැන්පත් කරන්න තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ ආරාධනා කරපු කට්ටියට මේට උදව් කරන කට්ටියට ඒගොල්ලන්ගේ අතින් මේ නිදන් වස්තු තැන්පත් කරන්න තමයි අද සලසලා තියෙන්නේ මේ තියෙන්නේ නිදන් වස්තුන්. ඉතින් ඒවා දෙනවා ඒ අයට ඒකත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ තව සුවල්පයක් මේක වීඩියෝ අවසන් වෙනතුරු බලා ගන්න ඉන්න. එහෙනම් අපි වීඩියෝ ඉතුරු ටිකට තියන් ඔයගොල්ලෝ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරලා මෙලොවත් පරලොවත් දෙකම දියුණු කරගන්න සසරම ජය ගන්න කියලා මම ඕගොල්ලන්ට ඉල්ලා සිටිනවා. මේ මේනින් වහන්සේගේ හිතවත් මේනින් වහන්සේ නමක්. ඔය ඉන්නේ මේ මේනින් වහන්සේ තමයි දැන් පහන දල්ලන්න හදන්නේ මේ ස්ථානයේ ඉන්නා වූ නායක මේනින් වහන්සේ. උන්වහන්සේ තමයි මෙතන පමණයි මෙතන ඉන්නේ. ඒ නිසා දැන් මේ ඉතුරු ටික අපි වීඩියෝ එක බලමු. බලලා මම ඕගොල්ලන්ට අවශ්‍ය තැනකදී මම ඕගොල්ලන්ට අවශ්‍ය විස්තර ලබා දෙන්නම්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු උත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ බනයිකෝ පච්චත්තං වේදිතං වෝ විඤ්ඤෝයේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ දුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති ඒතේන සච්ච වච්චේනේ හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වන්දේනේ හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වන්දේනේ හෝතු තේ ජය මංගලං එවං මේ සතං ඒකං සමයං වගේවා සාවන්තයං වේරති රේත වනේ අනාථ පින්නිකස්ස ආරාමේ දායරන්දියා බෙන්ගන්ත වන්නා කේවල කප්පං දේත වනං ඕපාසෙත්වා යේන භගවතේ උපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාචායේ තම්මං මාතා පිතෝ පත්‍රාණං පුත්‍රදාරස්ස සංඝෝ අනාකුලාජ ධම්මන්තායේ තම්මං ගාරවෝච නිරාදෝච සන්තොත්තේච කතඤ්ඤතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං සම්දීගතෝ වෙනස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම
පැත්තේ නෑ එතන අතින්. वाले Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Suarti hotu ye
කිංචාපි සෝඛම්ම කරෝති පාපකං කායේන වාචාත චේතසා වා බබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා වික්ඛ පදස්ස උත්තාය දම්පි සංඝේ රතනං පරිණාමේ තේන සච්චේන සුවත්ති හෝතු අනම්පගොම්මේ යතා කුස්සිතකේ විමාන නමසේ පඩමස්සේ නින්නේ ගතෝපමන්දං වරාදේ සරිනිර්වාණගාමින් පරමාමිතාය ඉදම්පි බුද්ධේ රතනං පරිණාමේ තේන සච්චේන සුවත්ති හෝතු වරවරඤ්ඤෝ වරදෝ वाचा चित्ते